Welcome to my YouTube channel. ඉතින් වගා කරන ඔයාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ විදිහට කොළ කොඳ වෙන එක. ඉතින් ණය මිරිස් ඒ වගේම මිරිස් මේ ගස්වල කොළ වෙන්නේ මේ විදිහට කොඩ වෙලා තියෙනවා. ඔයාටත් ඔයාගේ වගාවෙන් දැක ගන්න පුළුවන් ඇති. ඉතින් මම ආවේ මේකට හොඳ විසඳුමක් දෙන්න. මොකද මම මේක කළා තියෙන නිසා තමයි මම ඔයාලට මේක කරන්නේ. මගේ කොච්චි ගස් ටිකයි මිරිස් ගස් ටිකයි මම මේ කරපු දෙයින් හොඳටම හොඳ වුණා. ඉතින් මම ඒක රිප්ලයි වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. මගේ ගස්වල මේක කරාට පස්සේ කොහොමද තිබ්බේ කියන එක. ඉතින් අපි කොච්චර සාත්තු කරලා හිටෙවත් ගස් අන්තිමට මේ විදිහට වුණොත් අපේ මහන්සියෙන් ඇත්තටම වැඩක් නැති වෙනවා. ඉතින් මේ ගහ දකිනකොට ඔයාලා දන්නව ඇතිනේ මොනවද කියලා මේ තියෙන්නේ අනෝද. අනෝද කියන්නේ ලෙඩ රෝග දහසකට විශේෂයෙන් පිළිකා රෝගයට ගොඩාක් හොඳ බෙහෙතක්. ඉතින් අපේ මේ ගස් කොළ වෙන එකටත් මේක ලොකු බෙහෙතක්. අපි මුලින්ම කරන්න ඕනි මෙන්න මේකේ තියෙන හොඳ මෝරපු කොළ ටිකක් කඩා ගන්න එක. ඉතින් අනෝදා ගහක් ගෙදර තියෙනවා කියන්නේ ඇත්තටම ලොකු සම්පතක්. ඉතින් මගේ වගාවේ ගොඩාක් ගස් නැති නිසා මං කොළ ගොඩාක් කැඩුවේ නැහැ. ඔයගොල්ලන්ගේ වගාව අනුව කඩා ගන්න කොළ ප්‍රමාණය සහ එකතු කරන වතුර ප්‍රමාණය වෙනස් කර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම කොළ ටික කඩා ගත්තා. මේ ටික දැන් මම හොඳට හොද ගන්නත් ඕනේ. හොදගෙන ඊළඟට බලමු අපි මොකද කරන්න කියලා. ඉතින් අනෝදා කොළ ටික හොදගත්තට පස්සේ ඒ කොළ ටික මෙන්න මේ විදිහට කෑලි කෑලි කඩා ගන්න ඕනේ. එතකොට ඉක්මනට සම්බ ගන්න පුළුවන් නිසා ඒ නිසා කොළ වලට ගැලපෙන ප්‍රමාණයට කොළ ප්‍රමාණයට වතුර එකතු කරලා මේක හොඳට අපි තැම්බෙන්න තියන්න ඕනේ. ඉතින් මගේ කොළ ප්‍රමාණය වලට පේන මේ නිසා මම වතුරත් ඒ ප්‍රමාණයට තමයි එකතු කරගත්තේ. ඉතින් මම මේක හොඳට ගින්දර තියෙන ලිපේ තියලා තම්බ ගත්තා. ඉතින් පැයක් විතර ගියාට පස්සේ බලන්න වතුරක හොඳට නටනවා. මම හිතන විදිහට දැන් කොළ ටිකක් තැම්බිලා තියෙන්නේ. ඕගොල්ලෝගේ වතුර එකේ පාට වෙනස් නම් කොළ ටික තැම්බිලා. ඉතින් මෙන්න මේ විදිහට මම භාජනේ බාගෙන ඒකේ නිවෙන්න තියලා ඒකේ වතුර ටික සාරේ මෙන්න මේ විදිහට භාජනයකට දාගත්තා. මේක දාගන්න ඕනේ නිවෙන්න තියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ගස් වලට හොඳට මේක ඉහා ගන්න. කොළ පිටිපස්ස සහ කොළ ඉස්සරහට මේක හොඳට ඉහා ගන්න ඕනේ. එතකොට මේක ටික දවසක් ඉහෙනකොට අඩු වෙනවා. මේක උදේට හරි හවසට හරි ඉහෙනවා නම් ගොඩක් හොඳයි. දවසක් වගේ තමයි මම ඉස්සේ. ඉතින් ඔයාලට සතියක් විතර යනකොට මේක ප්‍රතිඵලය බලා ගන්න පුළුවන්. ඇත්තටම ගස් වල ලොකු වෙනසක් දැක ගන්න පුළුවන් සහ ඒ වල හැදෙන ගෙඩි වලත් ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්. මොකද කොළ කොඩ වෙලා ගෙඩි හැදුනත් ගෙඩිත් ඒ වගේම තමයි පේන්නේ. ඉතින් මේක කරලා බලන්න. ඕගොල්ලෝගේ ගස් වලටත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.